කොටස් වෙළඳ පොළ ගැන නම් අවබෝධය නැත්තේ. හැබැයි මෙහෙම හැදුවෝති ගේවක් ගහගන්නේ. දරුවනේ සාමාන්‍ය පෙළ විභාගයේ ළඟයි නේද? ඒත් තාම කොටස් වල ගානක් හදාගන්න අමාරුයි නේද? එහෙනම් දරුවනේ සූත්‍ර දෙකකින් කොටස් වල ගාන ගොඩ දාගන්නේ කොහොමද කියලා මාත් එක try කරමු. හරි. දරුවනේ මං ගෙනව සූත්‍ර දෙකක්. එකක් තමයි ආයෝජනය කළ මුදල බෙදීම කොටසක අගය සමානයි කොටස් ගණන. ඒ පළවෙනි සූත්‍රය. දෙවෙනි එක කොටස් ගණන ගුණ කිරීම කොටසක ලාභාංශය සමානයි වාර්ෂික ලාභාංශ ආදායම. දරුවනේ මෙන්න මේ සූත්‍ර දෙකට ආදේශ කරලා කොහොමද ගානක් හදාගන්න කියලා බලමු දරුවනේ. මම ගෙනාව ඔයාලට 2016 සාමාන්‍ය පෙළ ගාන. මාත් එක්කම දරුවනේ කියමුකෝ. කොටස් වල ආයෝජකයෙකු වන පෙරේරා මහතා කොටසක වෙළඳපොළ මිල රුපියල් 80ක් වන සමාගමක කොටස් මිලදී ගැනීමට රුපියල් 40000ක් ආයෝජනය කරයි. එම සමාගම එක් කොටසකට රුපියල් 6 බැගින් වාර්ෂික ලාභාංශයක් ගෙවයි. දරුවනේ මේක තියෙන දත්ත ටික අපි පැත්තකින් ලියාගමුකෝ. මුලින්ම දීලා තියෙනවා කොටසක මිල. කොටසක මිල කීය දරුවනේ 80යි. ඒ වගේම ඊළඟ දීලා තියෙනවා ආයෝජනය කළ මුදල. ආයෝජනය කළ මුදල. ඒක දරුවනේ කීයද? 40000යි. ඒ වගේම දරුවනේ දීලා තියෙනවා තාම මොකද්ද? කොටසක ලාභාංශය. කොටසක ලාභාංශය. කොටසක ලාභාංශය. ඒ කීයද? 6. පුතේ මුලින්ම අහනවා මෙහෙම පෙරේරා මහතා මිලදී ගන්නා කොටස් ගන්න සොයන්න. දරුවනේ පෙරේරා මහතා අපි දීලා තියෙන දත්ත මොනවද? ඉස්සෙල්ලාම දීලා තියෙනවා ආයෝජනය කළ මුදල. ඊට පස්සේ පුතේ කොටසක මිල කොටසක ලාභාංශය. කොටස් ගණන හොයන්න තැන් දෙකයි. එකක් මේ පළවෙනි සූත්‍රයෙන් එකක් මේ දෙවෙනි සූත්‍රයෙන්. සූත්‍ර දෙකෙම හොයන්න පුළුවන්. අපි තියෙන දත්ත ටික ආදේශ කරලා බලමු මොකෙන්ද පුළුවන් කියලා. දීලා තියෙනවා කොටසක මිල. පුතේ මෙතන කොටසක අගේ තියෙනවා. ඊළඟට ආයෝජනය කළ මුදල. ඒක මෙතන තියෙනවා. දත්ත දෙකක් දන්නවා නම් තුන්වෙනි දත්ත හොයාගන්න මාරම ලේසි. ආයෝජනය කළ මුදල 40000යි. කොටසක අගේ ඇවිල්ලා පුතේ කොටසක මිල කීයද? 80යි. සමාන දරුවනේ මෙන්න බිංදුවට බිංදුව සුළු වුණා 40ට 8 ඒවා 5යි බිංදු 2යි පුතේ කීයද කොටස් 500ක් එනවා. දරුවනේ අපේ ගානේ ඊළඟට අහන්නේ මෙහෙක පෙරේරා මහතාට ලැබෙන වාර්ෂික ලාභාංශ ආදායම සොයන්න. පුතේ මෙන්න වාර්ෂික ලාභාංශ ආදායම අපේ දෙවෙනි සූත්‍රයේ කොටසක ලාභාංශය එයත් ඉන්නවා. ඊට පස්සේ දරුවනේ කොටස් ගන්න. දැන් අපි හොයාගත්ත එයත් ඉන්නවා. එහෙනම් මේ දෙන්නගේ ගුණිතයෙන් පුතේ අපිට පුළුවන් මොකද්ද? වාර්ෂික ලාභාංශ ආදායම හොයන්න. නේ? කොටස් ගන්න දරුවනේ 500යි. කොටසක ලාභාංශයට දරුවනේ අපිට තියෙනවා කීයද? 6යි. ඊට පස්සේ දරුවනේ මෙන්න ගුණ කරනවා. අපි බිංදු දෙක ඉස්සලා දාලා ඊට දරුවනේ මෙන්න 6 වර 5 30යි. හරි. දැන් දරුවනේ අපිට කීයක් ආවද දරුවනේ? වාර්ෂික ලාභාංශය රුපියල් 3000යි. දරුවනේ මේකේ අහන තවත් ප්‍රශ්නයක් මෙන්න මෙහෙම. හොඳ ප්‍රශ්නයක්. වසරකට පසු පෙරේරා මහතා කොටස් සියල්ල විකුණා රුපියල් 3500ක ප්‍රාග්ධන ලාභයක් ලබයි. ඒ කියන්නේ දරුවනේ පෙරේරා මහතා තිබ්බ දැන් මෙතන කොටස් 500ක් තිබ්බනේ. මේ කොටස් 500 මෙයා විකුණලා තියෙනවා. එතකොට විකුණලා කොච්චර ලාභයක්ද? 3500ක්. ගත්තේ 40000කට. අපි මෙහෙම උදාහරණයක් ගමු දරුවනේ. දැන් ඔයාලගේ යාළුවෙක් ඉන්නවා. ඒ යාළුවා දුරකථනයක් ගන්නවා රුපියල් 40000කට. ඒ දුරකථනය අරන් එයා පුතේ ඒකෙන් 3500ක ලාභයක් තියලා තව එක්කෙනෙක් විකුණනවා. එහෙනම් එයා කීයට විකුණනවද දරුවනේ? 40000යි 3500 43500 විකුණන්න ඕනේ. හරි දරුවනේ මෙන්න මේ ගානට අපි ඒක දාමු. පෙරේරා මහතා 40000ට ගන්නවා විකුණන්නේ 43500ට. පුතේ ගමු අපි ගාන මෙහෙම. මෙතන 43500යි දරුවනේ. ඒක බෙදනවා පුතේ කොටස් ගාන කීයද අපි හෙව්වා 500යි. හරි? අපි මෙහෙම දාමු කියන ලීසිම තාම. කොටස් ගාගේ දන්නේ නැන්නේ x. කොටස් ගන්න 500යිනේ. මෙතන මෙන් හරස් මිති දානවා. එතකොට දරුවනේ 43500 සමානයි 500යි x. දැන් දෙපැත්තම දරුවනේ 500ෙන් බෙදනවා. මොකද දරුවෝ මම එහෙම ගත්තේ අපි මෙතන කොටස ගාගේ දන්නේ නැත්තේ කොටස ගාගේ දන්නට x දාගමු.
එතන මෙතන කොටස් ගන්න අපි දන්නවා එතන තිබ්බ කොටස් ගන්න තිබ්බ තැන 500 දාගමු. ඊට පස්සේ දරුවනේ හරස් ගුණිතය දාලා අපි මොකද කරන්නේ? දෙපැත්තම 500න් බෙදනවා. දැන් පුතේ බලමු අපි 43ට 5 ඒවා 43ට 5 ඒවා 8ක් තියෙනවා. තව කීයකද 3යි. 35ට දරුවනේ 7යි. මෙන්න x සමානයි 87යි. දැක්කද දරුවනේ? ගත්තේ 80ට විකුණන්නේ 87ට 7ක ලාභය. මේක හොයන්න තව ක්‍රමයක් දෙනවා. try කරමුද? හරි. දැන් පුතේ මෙතන පෙරේරා මහතා 3500ක 3500ක ලාභයක් තියා ගන්නවා. 3500ක ලාභයක් තියා ගන්නවා. හරි. ආයෝජනය කළොත් මම එතන දාලා 3500 කියන එක. ඊට පුතේ කොටසක අගය. කොටසක අගය දැන් අපි කලින් නම් පුතේ අපි ගත්තා 87 කියලා ගත්තා කොටසක අගය. මෙතනදී පුතේ දැන් අතන තියෙන 43500 නෙවෙයි දැන් තියෙන 3500. මම මෙතනට x දාලා මෙතන කොටස් ගන්න 500ම තියෙනවා. දැන් ලැබෙන උත්තරේ ඔයාලට පේනවා. කලින් වගේ ලොකු උත්තරයක් නෙමෙයි එන්නේ. හරි? මේ දරුවනේ මේක මම x වලින් ගුණ කරනවා. 3500 සමානයි 500යි x. දෙපැත්තම දරුවනේ 500ෙන් බෙදනවා. දැන් දරුවනේ මෙන්න x වලට පුතේ අපිට එනවා මෙන්න 35 5ෙන් බෙදුවා කියන්නේ 7යි. මං කියන කලින් වගේ පුතේ ලොකු උත්තරයක් නෙමෙයි. ඒ නිසා උත්තරේ වැරදිද? නෑ පුතේ. එක කොටසකින් 7ක ලාභයක්. එහෙනම් පුතේ මොකද්ද? 80කට ගත්තකින් 7ක ලාභයක් කියන්නේ 87ට තමයි විකුණලා තියෙන්නේ. හරි? දරුවනේ ඔන්න මම ලේසි ගණනක් හැදුවා. ඒකෙන් හැදුවා ආයෝජ්‍ය අපි ඉස්සල්ලාම කොටස් ගණන හෙව්වා. ඊට පස්සේ දරුවනේ අපි හෙව්වා වාර්ෂික ලාභාංශ ආදායම. ඊට පස්සේ අපි කොටසක විකුණුම් මිල. හරි. අපි තව ගණනක් try කරලා බලමු දරුවනේ. හරි. හැමෝම බලා ගන්නකො. අපි ගන්නවා ඒ නම් සමාගමේ කොටසක වෙළඳපොළ මිල රුපියල් 40කි. වර්ෂයේ මුලදී බිමල් එම සමාගමේ කොටස් 750ක් මිලදී ගනී. බිමල් ආයෝජනය කළ මුදල සොයන්න. හරි. දරුවනේ අපි මේකේ දත්තරේ දාගමු ඉස්සෙල්ලාම. මුලින්ම දීලා තියෙන දරුවනේ ඒ ගානෙම කොටසක මිල. කොටසක මිල. කොටසක මිල තමයි දරුවනේ රුපියල් 40යි. ඒ වගේම දරුවනේ කොටස් ගණන දීලා දෙනවා කොටස් 750යි. කොටස් ගණන 750යි. හරි. මුලින්ම අහනවා ආයෝජනය කළ මුදල. දරුවනේ මෙන්න ආයෝජනය කළ මුදල. මෙතන දාගත්තා x කියලා දාගත්තා. කොටසක අගයට පුතේ දාගත්තා අපි 40 සමානයි කොටස් ගන්න 750යි. දැන් දරුවනේ කලින් අපි හැදුවා වගේම හරස් ගුණිතය. x සමානයි 750 ගුණ කිරීම 40 දරුවනේ මෙන්න මෙතන මකා ගන්න. බිංදු දෙක දැම්මා අපි 75 ගුණ කරනවා 4ෙන්. 4 වරක් 5 20 බිඳම දෙකක් ඉතුරුයි. 4 වරක් 7 28යි 2යි 30යි. කී දරුවනේ 30000යි. ඒ කියන්නේ මෙතන බිමා රුපියල් 30000ක ආයෝජනය කරලා තියෙනවා. දැක්ක දරුවනේ. කොටස් ගණන දන්නවනම් කොටසක අගය දන්නවනම් මේක හොයාගන්න මාරම ලේසි කියලා පේනවනේ. ඒ වගේම අපි කලින් කරේ මොකද? ආයෝජනය කළ මුදල කොටසක අගය දන්නවනම් කොටස් ගන්න හෙව්වා. ඒ වගේම දරුවනේ අපිට පුළුවන් තව ඕනනම් අපි ආයෝජනය කළ මුදල දීලත් කොටස් ගණන දීලත් අපිට කොටසක ගෙවුවොත් ඒක හොයන්න පුළුවන් මේ සූත්‍රයෙන්. හරි? ඊළඟට ගණන මොකද්ද කියලා තියෙන බලමු. වර්ෂයේ අගදී බිමාට ලැබුණු ලාභාංශ ආදායම රුපියල් 4500ක් විය. සමාගම කොටසකට ගෙවූ ලාභාංශය සොයන්න. හරි. එතකොට බලාගන්න එකත්. දැන් මෙයාට කොච්චර ලාභාංශයක් ගෙවලාද කියන්නේ මේ ගානේ 4500ක. දැන් ලාභාංශය දීලා වාර්ෂික ලාභාංශ ආදායම දීලා. ඒ කියන්නේ කීයද 4500යි. ඒ වගේම දරුවනේ කොටස් ගණන. කොටස් ගණන කීයද? ඒකත් අපි දන්නවා මෙතන ගානම දීලා තියෙනවා 750යි. මොකක්ද දහන්නේ? කොටසක ලාභාංශ. මම එතනට x දා ගන්නවා. දෙපැත්තම 750න් බෙදනවා. මෙන්න දරුවනේ ලස්සන උත්තරේ නම. මෙයාට මෙයා කැපිලා x මේක බෙදා ගන්න ටිකක් අමාරු ගානක් නේද? හැබැයි පුතේ මේ අපිට මේක බෙදා ගන්න පුළුවන් 15න් 15 වරක් 5යි අපිට 15 වරක් 3යි මේ 30 බෙදන්න තියෙන්නේ දරුවනේ අපිට 5න් අන්න ලස්සනට උත්තරනවා කීය 30 5 බෙදවන දරුවනේ 6 රුපියල් 6යි. එහෙනම් දරුවනේ
කොටසක ලාභාංශ මේ බිමාට කොටසක ලැබෙන ලාභාංශය රුපියල් 6යි. දරුවනේ දැක්කනේ මෙන්න මේ සූත්‍රය දෙක පාවිච්චි කරලා අපිට ලේසියෙන්ම කොටස් වල ගාණක් හදා ගන්න පුළුවන්. අමාරු නෑ try කරන්න. මමත් ඔයාලට පුතේ ගාණක් දාන්නම්. ඒ ගාණ try කරලා මටත් comment section එකේ මට ගාණ ඔයාලගේ ලැබුණු උත්තර ටික දාලා තියන්න. හරි? මම ඒතකොට පුතේ හරිද වැරදිද කියලා ඔයාලා බලලා check කරලා ඔයාලටත් මම comment එකක් දාන්නම්. හරි. දරුවනේ හොඳට exam එක ලියන්න. ඔයාලා හැමෝටම ජයෙන් ජයම.